සතියන්තයේ ගෙනාපු එළවලු පළතුරු දවස් 2-3න් නරක් වෙලා කුණු බාල්දියට දාන්න වෙන එක ඔබටත් වෙන දෙයක් නේද? අද අපි කතා කරන්න යන්නේ කිසිම අමතර වියදමක් නැතුව කෑම වර්ග සති ගණනක් නරක් නොවී තියාගන්න පුළුවන් රහස් 10ක් ගැනයි. කොළ ජාති සහ මිරිස් ටිෂූ එකකින් ඔතලා පෙට්ටියක තැබීමෙන් තෙතමනය පාලනය වී සති 2කට වඩා නැවුම් ලෙසත් එවෙලේ ගසෙන් නෙලාගත් පලා සහ එළවලු ලෙස තියාගන්න පුළුවන්. ලූණු වලින් පිටවෙන එතිලීන් වායුව නිසා අල ඉක්මනින් පැලවෙනවා. ඒ නිසා මේ දෙක එකට නොතබා වෙන වෙනම අසුරා තැබීමෙන් වැඩි දවසක් නරක් නොවී තබා ගන්න පුළුවන්. තක්කාලි නටුව පහළට සිටින සේ තැබීමෙන් සුළං ඇතුළු වීම වැළකීම නිසා සතියකට වඩා වැඩි කාලයක් නරක් නොවී තබා ගන්න පුළුවන් වෙනවා. ඉඟුරු සුදුලූණු අඹරන විට ලුණු සහ තෙල් බිංදු කිහිපයක් එකතු කිරීමෙන් මාස ගණනක් ෆ්‍රිජ් එකේ තබා ගැනීමට හැකියාව තිබෙනවා. පාන් පෙති ෂිප්ලොක් බෑග් එකක දමා ෆ්‍රිජ් එකේ දමන්න. අවශ්‍ය වෙලාවට අරගෙන රත් කරගන්න. දෙහි වියලී යාම වැළැක්වීමට වතුර පිරුණු වීදුරු බෝතලයක දමා ෆ්‍රිජ් එකේ තබන්න. කුළුබඩු වීදුරු බෝතල් වල තැබීමෙන් එහි සුවඳ සහ ගුණය මාස ගණනක් වෙනස් නොවී පවතිනවා. පළතුරු ගෙනා විගස විනාකිරි මිශ්‍ර වතුරෙන් සෝදා වේලා ගැනීමෙන් පුස් බැඳීමෙන් වළකිනවා. කෙසෙල් ලැබරියක නටුව නැත්නම් නාරටිය කොටස ඇලුමිනියම් ෆොයිල් එකකින් එතීමෙන් ඉක්මනින් නරක් වීම වැළැක්වීමට හොඳ හේතුවක් වෙනවා. ඉතිරි වන එළවලු කැබලි කර තම්බා එම වතුර අයිස් කියුබ් ට්‍රේ එකක දමා ඝන කර භාවිතයට ගැනීමට හැකි වෙනවා. එමගින් එළවලු අපතේ යාම යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ සරල උපක්‍රම භාවිතා කර ඔබේ මුදල් ඉතිරි කර ගන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලපු මගේ රත්තරන් යාළුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි.